අද අපි යන්නේ සුවිශේෂී ගමනක්. අපේ පැරණි හෙළයන් විශ්වය හා ගනුදෙනු කළායැයි ජනවාරයේ පවතින මේ ගුප්ත ස්ථානය තවමත් නිසැකව නොවිසඳුණු රහසක්. සමාන්තර ලෝකයන්ට ගමන් කළ හැකියැයි විශ්වාස කරන අපූරු ස්ථානයක්. මේ ඔබ දකින රන්මසුවනේ පවතින බවට ලැබුණු තොරතුරු අනුවයි ඒ ගැන හොයන්න අපි රන්මසුවනට ආවේ. අනුරාධපුර යුගය පිළිබඳ කතා කරන විට ශිලා උද්‍යාන සහ ජල උද්‍යාන ගැන කතා නොකරම බැහැ. අපේ විශේෂිත ස්ථානය සොයා යන මේ ගමන අතරතුර හමුවන ගලින් කළ ජල උද්‍යාන පුදුම එළවන සුළුයි. වර්තමාන පිහිනුම් තටාකයක පවතින සියලු ලක්ෂණයන්ට සමානව මේ පොකුණු නිර්මාණය කර තිබෙනවා. පිලි සැකසුම් කාමර හෙවත් ඩ්‍රෙසිං රූම්ස්, විවේකාගාර ආදී පරිපූර්ණ පිහිනුම් අංගනයක් රන්මසුයනේ පොකුණු පද්ධතිය ආශ්‍රිතව දැකගන්නට පුළුවන්. තිසා වැවෙන් භූගත මාර්ගයක් ඔස්සේ ගලා එන ජලය උසස් වාරිතාක්ෂණයක් සමග මේ තටාක පුරවනු ලබනවා. එය සැබවින්ම විශ්මිතයි. ඔබ මේ දකින අනෙක් තටාකය රජවරු ස්නානය කළ තටාකයක් ලෙසයි සැලකෙන්නේ. බලන්න ඒ ශෛලමය නිර්මාණ කෙතරම් මටසිල්ටුද කියලා. මේ තටාකයේ ඇති විවේක කාමරය හරි සුවිශේෂී. මනාව සකසන ලද මේ කාමරය දෙපස ඇති හස්තරූප